සාධනාව. අද කතා කරන්නේ සාධනාවක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් හැමෝටම තියෙන දිනචර්යාවක්. ඔයාටත් තියෙනවා, මටත් තියෙනවා. අපි එදිනෙදා දේවල් කරගෙන යන ක්‍රියාපිළිවෙලක් තියෙනවා. එක්ක ඔයා වැඩට යනවා, ගෙදර යනවා වෙන්න පුළුවන්. ඒ වගේ ඔයාට තියෙන දිනචර්යාවක්. එතකොට එක එක්කෙනාගේ දිනචර්යාව එකිනෙකට වෙනස්. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට තියෙන්න පුළුවන් එයාගේ ස්කින් එක සම්බන්ධව ස්කින් කෙයාර් රූටින්ස්, ඔයාලා දැකලා තියෙවගේම ෆිට්නස් රූටින්, ඩයට් ප්ලෑන් කියලා ඒකට ආවේනික වෙච්ච දිනචර්යාවක්. එයා මෙන්න මේක උදෙසා ඒ කියන්නේ එයාගේ සම ලස්සනට තියාගන්න ස්කින් කෙයාර් රූටින් එකක් අනුගමනය කරනවා. ඒ කියන්නේ යම්කිසි දෙයක් ලබා ගැනීම උදෙසා එයා යම්කිසි ක්‍රියාවලියක් අඛණ්ඩව කරගෙන යාම විදි රූටින් එකක් කියන්නේ ඒකනේ. එතකොට මේ සාධනාවක් කියලා කියන්නේ ඒ වගේ රූටින් එකක්. ඩිසිප්ලින් එකක් එක්ක කරගෙන යන රූටින් එකක්. හැබැයි මේකේ අරමුණ තමයි තමන්ගේ විමුක්තිය ලබා ගැනීම. හරි? තමන්ගේ විඥානය උසස් මට්ටමක පවත්වා ගැනීමට තමන් කරගෙන යන ආධ්‍යාත්මික ක්‍රියාපිළිවෙලට තමයි අපි සාධනාවක් කියලා කියන්නේ. ඉතින් අපි මෙතනදී කතා කරන්නේ හරියටම සාධනාවක් කියන්නේ මොකක්ද කියලා අපේ පතංජලි යෝග සූත්‍රවල තියෙන්නේ කොහොමද කියලා. ඉතින් පතංජලි යෝග සූත්‍රවල මේ සාධනාව හඳුන්වන්න වෙනම කොටසක් තියෙනවා. පතංජලි යෝග සූත්‍ර 196 කොටස් 4කට බෙදලා තියෙනවා. ඒවා සමාධිපාද, සාධනපාද, විභූතිපාද සහ කෛවල්‍යපාද විදිහට බෙදෙනවා. මෙන්න මේ සමාධිපාදයට දෙදී කතා කරන්නේ යෝග යනු මොනවද? යෝග කියන්නේ මොනවද? සමාධි වර්ග ඕවා ගැන තමයි සමාධිපාදයට දෙදී කතා කරන්නේ. සාධන පාදයට දෙදී අපි කතා කරනවා මොනවද මේ යෝග මාර්ගය කියන්නේ? එතකොට ක්‍රියා යෝග කියන්නේ මොනවද? ඊළඟට ක්ලේශ නිවාරණය ඔය ගැන කතා කරන්නේ මේකෙදි ප්‍රධාන වශයෙන්ම අෂ්ටාංග යෝග. අපි ඉස්සරහට කතා කරනවා ඔයාලා දන්නවා ඇති අෂ්ටාංග යෝග ගැන කතා කරන්නේ මෙන්න මේ කොටසේදී. එතකොට දැන් යෝග ගැන දන්නවා, යෝග මාර්ගය ගැන දන්නවා. ඊළඟට අපි විභූතිපාදවලදී කතා කරන්නේ යෝග මාර්ගයේ තුලින් වැඩෙන ශක්තිය. අධිමානසික ශක්තිය ආකාරයේ ලැබෙන ශක්තියින් පිළිබඳව තමයි විභූතිපාදයටදී කතා කරන්නේ. කෛවල්‍යපාදයටදී අපි කතා කරන්නේ මේකේ අවසානයේ නැත්නම් මෝක්ෂය ළඟා කර ගැනීම උදෙසා තියෙන කොටස තමයි කෛවල්‍යපාදයටදී කතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ සාධන පාදයටදී තියෙන පළවෙනි සූත්‍රය සාධනාවක් යනු කුමක්ද? ඉතින් ඒකේ පළවෙනි සූත්‍රය තමයි තප ස්වාධ්‍යාය ඊශ්වර ප්‍රනිධානි ක්‍රියායෝග. එතකොට ඕක තමයි පළවෙනි සූත්‍රය. ඉතින් මොකක්ද මේ ක්‍රියායෝග කියලා කියන්නේ? ඉතින් දැන් ඔයාලා බලන්න ඇති දැන් සාධනාවක් ගැන කතා කරනවා, ක්‍රියායෝග ගැන කතා කරනවා. මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් යෝගවල තියෙන ගුරුකුල රාජයෝග, මන්ත්‍ර යෝග, කර්ම යෝග, භක්ති යෝග, හත යෝග, ඥාන යෝග කියලා ඔය විදිහට ගුරුකුල තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති මේ රාජයෝග කියන්නේ පතංජලිගේ ඒ දර්ශනයත් එක්ක බිහි වෙච්ච යෝගවල තමයි රාජයෝග කියලා කියන්නේ. එතකොට ඔය කර්ම යෝග, ඥාන යෝග කියන ප්‍රඥාව සම්බන්ධයවට ඒ වගේ යෝග බෙදලා තියෙනවා ගුරුකුලවලට. එතකොට මෙන්න මේ රාජයෝග යටතේ කියන්නේ මනස පිළිබඳව අධ්‍යයනය කරන පතංජලි යෝග සූත්‍රය ඇතුළෙන් මනස පිළිබඳව අධ්‍යයනය කරන යෝග පාඩ එක තවත් ආකාරයකට බෙදෙනවා. ක්‍රියා යෝග, මන්ත්‍ර යෝග, කුණ්ඩලිනී යෝග ආදී වශයෙන්. ඉතින් මේකේ ඔන්න යෙදෙන ක්‍රියා යෝග ගැන තමයි අද අපි කතා කරන්නේ. කලින් කිව්වා වගේ ක්‍රියා යෝග කියන්නේ පතංජලි යෝග සූත්‍රවලට අනුව තප, ස්වාධ්‍යාය, ඊශ්වර ප්‍රනිධානි කියන ඒ තුනේම එකතුවක් තමයි මෙන්න මේ ක්‍රියා යෝග කියලා කියන්නේ. අපි දැන් වචනෙන් බලමු මොකක්ද මේ කියන්නේ කියලා. තප, තපස කියලා කියන්නේ මොකක්ද? දැන් අපිට තපස කිව්වහම එකවරම මතක් වෙන්නේ කැලෑවකට ගිහිල්ලා භාවනා කරන ඔය වගේ එකක්නේ. තපක් කියලා කියන්නේ අපේ ශරීරය තුල ශක්තිය සම්නය කර ගැනීම උදෙසා අපි කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපේ ඇතුළත ශරීරය නිකන් පුලුසා දමන තාපය ජනනය කර ගැනීම උදෙසා කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ මෙතන පුලුසා දමන්නේ අපේ මනසවත් ශරීරයවත් නෙමෙයි, මනස සහ ශරීරය තුළ ඇතිවන කුණු තමයි පුලුසා දැමීම සිද්ධ කරන්නේ. කොහොමද මේක කරන්නේ? අපි දන්නවා දැන් අපිට සමහර අවස්ථාවලදී
අපිට දැන් දෙයක් කරන්න ඕන අපිට දෙයක් කරන්න අවශ්‍යයි. ඒ වුණාට අපිට ඒකට අවශ්‍ය වෙන අර ශක්තිය වීරිය මදි. හරි මනස කියන්නේ මේ වෙලාව දැන් නම් බෑ අද බෑ ඔය විදිහට. ඉතින් ඔය වගේ තියෙනවානේ දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔයාලට භාවනා කරන්න ඕනේ. යෝගා කරන්න ඕනේ. හරි නැත්නම් ඔයා හිතන්නකෝ ඔයාලට පාඩම් කරන්න ඕනේ. ওই දේවල් කරන්න ඕනේ. හැබැයි ඔයාට අර මනසින් හැමතිස්සෙම දෙනවා අද නම් බෑ හෙට කරනවා ඔය වගේ දේවල් ටික. ඉතින් ඔන්න ඔය විදිහට මනසින් ටිකක් පරක්කු කරන නැත්තම් අර බෑ කියලා හිතවන ප්‍රතිවිරුද්ධ දේවල් අන්න ඒව ඔයා අභියෝගයක් විදිහට කරන එක. හරි ඒ කියන්නේ මට චැලෙන්ජින් වෙන දේවල් අභියෝගාත්මක වෙන දේවල් මනසින් බෑ කියන දේවල් මනසට ප්‍රතිවිරුද්ධ දේවල් කිරීම තමයි තපසි කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට අපහසු වෙන දේවල් විනයක් ඇතුව අඛණ්ඩව කරගෙන යාම තුලින් චිත්ත විසුද්ධිය ලබා ගැනීම තමයි තපක් කියලා පතංජලි හඳුන්වලා තියෙන්නේ. කියන්නේ මම අර මනස හැමතිස්සෙම මට පෙන්නන මේක කරන්න බෑ කියන හැඟීම අයින් වුණාට පස්සේ මට මං ගැන එනවා වීර්යයක්. එනකට මට නිකම් මාව අලසකමට පත් කරන ඒ වගේ ක්‍රියාවන්ගෙන් මිදිලා මට පුළුවන් වෙනවා යම්කිසි කාර්යයක් එක දිගට කරගෙන යන්න. ඒ කියන්නේ ඔයාට හොඳ වීර්යයක් මේකෙන් ගොඩ නැගෙන්න ඕනේ. අපි යම්කිසි දෙයක් දීර්ඝ කාලීනව කරන් යද්දී අවශ්‍යයෙන් සතියක් කරගෙන යද්දී අපිට ඒක පුරුද්දක් විදිහට එනවනේ. ඒකට අපිට ඒක කරන්න ආසාවක් ඇති වෙනවා. ඒකේ බෙනිෆිට්ස් ලැබෙද්දී අපේ ඇතුලේ තියෙන ඔය නීවරණයන් අලසකම, ඒ සායක් නැතිකම, නැත්නම් හිතේ විසිරුණු ස්වභාවය වගේ නිවන ධර්ම තියෙනවා. ඒ වගේ දේවල් ලයින් වෙලා අපිට පුළුවන් වෙන ඒ වැඩේ දීර්ඝකාලීනව කරගෙන යන්න. ඉතින් මම මතක් වෙනවා අර මහායාන බුදුදහමේ නාගර්ජුන හිමියන් විසින් මේ වගේ උදාහරණයක් දීලා තියෙනවකට ඒ කියන්නේ අපි නොදැවූ බීජයක්. නොදැවූ බීජයකට තියෙනවා අලුත් බීජ සහ පැල හට ගන්න හැකියාවක්. හැබැයි දැවූ බීජයකට නව පැල හට ගැනීම සහ බීජ ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි හිතේ තියෙන සංස්කාර මේවා පුරුස්සල දමලා ඒ කියන්නේ මේවා නැති කරගත්තේ නැත්තම් සංස්කාරයන් අනවශ්‍ය සංස්කාරයන් නැති කරගත්තේ නැත්තම් ඒක අලුත් භවයකට පුරන් භවයකට හේතුවක් වෙනවා නව ශරීරයකට හේතුවක් වෙනවා කියලා ඒ ආකාරයෙන්ම. ඉතින් ඕක තමයි නාගර්ජුන හිමියන් විසින් දීලා තියෙන උදාහරණය තපහ වලට අපි කුණු ටික සෝදා හරින්න ඕනේ. ඒකට මුලින්ම හදා ගන්න ඕනේ දේ තමයි අප තුල තියෙන වීර්යය. මේ මනස සහ ශරීරයේ තියෙන කුණු පුරුස්සා දමලා අපේ වීර්යය හදා ගන්න ඕනේ. අපේ හිත හදා ගන්න ඕනේ මේ දේ එක දිගට කරගෙන යන්න. තමයි පළවෙනි කාරණාව. ඊළඟ එක ස්වාධ්‍යාය ස්වයං අධ්‍යයනය කියන එක. මෙතනදී අපිට ඕක මුලින්ම පටන් ගන්න පුළුවන්. අපි ඒ කියන්නේ දෙයක් අපි මුලින්ම පටන් ගන්න ඒ දෙයට තියෙන කුතුහලය එක්කනේ. මේක දැනගන්න මේ මොකක්ද කියලා මුලින් දැනගන්න. ඔය ආධ්‍යාත්මික මාර්ගය යනවනම් මේ පිළිබඳව හොඳට විමසන්න ඕනේ. මොකක් ගැනද මේ හැමෝම කතා වෙන්නේ? මොකක්ද මේ සත්‍ය? මේ ලෝකේ තියෙන දේක පොත්පත් වලින් ඔයා ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ඒක ඔයා තව කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ඒක ආර්ය වහන්සේ කෙනෙක්ගෙන් හරි මේ වගේ ඒ කියන්නේ ධර්ම අවබෝධය ලැබපු කෙනෙක්ගෙන් අහ ගන්න පුළුවන්. නැත්තම් ඔයා ඉන්න කල්යාණ මිත්‍රයන් එක්ක ඔයාගේ දේවල් සාකච්ඡා කරලා වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් ඔයාට පුළුවන් ඔයාගේ ස්වයං අධ්‍යයනය ඔය විදිහට ගෙන යන්න. ඒකත් එක්ක යම්කිසි කාලයක් යනවා. දැන් ඔය ටික දැන් අපි දෙකටම කරගෙන යනවා. අධ්‍යයනය කරනවා, ගවේෂණය කරනවා, ධර්ම ඥානෙ වැඩි කර ගන්නවා. ඒත් යම්කිසි කාලයක් එනවා ඔයා අධ්‍යයනය කරන්න පටන් ගන්න ඔයාවම. මේ මම කවුද කියන එක අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. මොකද්ද මං තුල තියෙන්නේ මේ මොකක්ද? ඔයා තුලින් ඔයා විශ්වය දකින්න පටන් ගන්නවා. ඒක තමයි හරිම මොහොත ඔයා ස්වයං අධ්‍යයනය පටන් ගන්න. කියන්නේ ඔයාගේ ගවේෂණය තියෙන්නේ ඔයා එක්කමයි. කියන්නේ ඔයාට මෙතන අර කාලයක් එක තීරුම් වෙන මේ ලෝකය ඒ කියන්නේ මේ බාහිර ලෝකයේ ඒක ගොඩනගින්නෙම මම තුලින්. ඉතින් මම අධ්‍යයනය කර ගැනීම තමයි මේකේ තියෙන ස්වයං අධ්‍යයනය. කියන්නේ සත්‍ය සේවීමේ මාර්ගයේ පළමු පියවර වෙන්නේ කියලා. ඉතින් අර එළියට එල්ල කරපු එක ඇතුළට එල්ල කරලා ඔයා දිහා බලනවා පුරුදු වෙනවා. හරි? ඒක තමයි දෙවෙනි එක ස්වයං අධ්‍යයනය. ස්වාධ්‍යාය කියලා කියන්නේ. තුන්වෙනි කාරණාව තමයි ඊශ්වර ප්‍රනිධානානි කියලා කියන්නේ. ඊශ්වර ප්‍රනිධානය කියලා කියන්නේ මොකක්ද? මේකෙදි ඊශ්වර කියලා හඳුන්වන්නේ
පතංජලි යෝග සූත්‍රවල සමාධිපාදයටදී 24 වෙනි කොටසේ පැහැදිලිව සඳහන් කරනවා ඊශ්වර කියලා කියන්නේ කර්මයක්, කර්මඵලයක් සම්පූර්ණයෙන් නිදහස් වෙච්ච. ඊශ්වර කියලා කියන්නේ කර්මයක්, කර්මඵලයන් ගැන සම්පූර්ණයෙන්ම නිදහස් වුණු පවිත්‍ර වුණු ආධ්‍යාත්මික ශක්තිය. තමන් තුළ තියෙන අභ්‍යන්තර ශක්තිය. ඉතින් ඔන්න ඔය අභ්‍යන්තර ශක්තියට, ඊශ්වර ශක්තියට යටත් වීම තමයි ඊශ්වර ප්‍රනිධානය කියලා කියන්නේ. කියන්නේ මෙන්න මේ ධර්මතාවයත් එක්ක යටත් වීම, සබාධමයට යටත් වීම. සිදුවන සියලුම ක්‍රියාවලිය, ආදි ජීවිතයේ සිදුවන ක්‍රියාවලිය මෙන්න මේ ධර්මතාවයට බාර දීම තමයි ඊශ්වර ප්‍රනිධානය කියලා කියන්නේ. එතකොට කොහොමද අපි ඒක කරන්නේ? ඒ කියන්නේ ඔයා බලන්න ඔයාගේ කාලයත් එක්ක සිදුවෙච්ච සියලුම ක්‍රියාවලිය. ඒ කාල පරාසය තුල ඔයා සමහර ගන්න තීරණවලටත් වඩා හොඳ විදිහට විසඳලා තියෙනවා. පිට වෙන ප්‍රශ්න ඒක හැමදාම වලා පවතින්නේ නැහැ. සමහර අවස්ථාවල ඔයා කියන්නේ අපි ගන්න තීරණ වලට වඩා දෙවියන් වහන්සේ දෙන තීරණය ගොඩක් හොඳයි. දැකලා තියෙනානේ. ඒ කියන්නේ මේ ධර්මතාවය ගැන. ඔයා ඒක විසඳන්න යද්දී ඒකේ තියෙන බරපතලකම ටෙන්ෂන් එක ඔයාලට දැනෙන්න පුළුවන්. එනට ඔයා මේක ධර්මතාවයට බාර දීලා ඉද්දි ඒ ප්‍රශ්නය තිබ්බලත් වඩා ඔයා විසඳන්න ගියාට වඩා ලස්සනට විසඳෙන්න පුළුවන්. ඔයාගේ ප්ලෑන් එකට වඩා ලස්සනට විසඳෙන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියට යටත් වෙන්න. එතකොට වෙන දේවල් ඒ කියන්නේ ඒකේ දුවට හොඳක් වුණත් නරකක් වුණත් ඔයාලට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔයා හැමදේම විශ්වාස කරනවා. දැන් නරකක් වුණාම ඔයා විශ්වාස කරන්නේ මේකත් මට මගේ ජීවිතේට ලැබෙන පාඩමක්. ඉස්සරහට මොකක් හරි හොඳ දෙයක් වෙන්න තමයි මේ විදිහට වෙන්නේ. මට නැත්තම් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න. ඒ විදිහට ඔයා දකින්න පුරුදු වුණාම මේ ධර්මතාවයත් එක්ක වෙනස් වෙන ලෝකෙක ජීවත් වෙන්න ඔයාට පුළුවන් වෙනවා. මේ විදිහට ධර්මතාවයත් එක්ක ඉඳ දීලා ජීවත් වෙද්දී. එතකොට කිසි ටෙන්ෂන් එකක් නැහැ ජීවත් වෙන්න නේද? හැමදේම ධර්මතාවයට බාර දීලා අසන ජීවත් වෙන්න පුළුවන් මේ මොහොතේ. ඉතින් ඒක තමයි තුන්වෙනි එක. ඉතින් මෙන්න මේ තප ස්වාධ්‍යාය ඊශ්වර ප්‍රනිධානානි කියන තුනේ එකතුව තමයි ක්‍රියායෝග කියලා කියන්නේ. ඒ කියන්නේ අපි යම් කිසි කාර්යභාරයක් සිද්ධ කරන්න ඕනේ. එන්නේ ක්‍රියාපිළිවෙල අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. යම් කිසි විනයකින් යුක්තව අන්නේ ක්‍රියාවලිය තුළ ඔයා ඔයාගේ මනස පිසින් ඔයාට බෑ කියන දේවල් ඔයා තදින් අල්ලගෙන කරන්න පුළුවන් වීම හැකියාව. ඔයාගේ මනසේ එන ඒ අලසකම, ඒ කුණු, ඒ සිතුවිලි පුච්චල දාලා ඒ ගන්න ඕන වීරය, තප, ස්වයං අධ්‍යයනය, පොත්පත්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන මේ ධර්මයත් එක්ක එකතු වීම, තමන් දෙසට හැරිලා තමන් ගැන අධ්‍යයනය කිරීම, ඊශ්වර ප්‍රනිධානානි ධර්මතාවයට එකඟ වීම. ඔය තුනේම එකතුව, ඒ කියන්නේ ඔය තුනම අඛණ්ඩව දීර්ඝ කාලීනව කරගෙන යාම තුලින් තමයි ඔයාට මෙන්න මේ විමුක්ති මාර්ගයට යන්න පාර සැකසෙන්නේ. ඕක තමයි ක්‍රියායෝග කියලා කියේ. ඕක තමයි සාධනාව. ඒ කියන්නේ ඔයාගේ දීර්ඝ කාලීනව ඔයා මේක කරගෙන යනවා. එතකොට ඔයාගේ ප්‍රශ්න විසඳින්න ඔයා ප්‍රශ්න විසඳන්න යන්නේ මේ ධර්මයත් එක්කමයි. ඉතින් එතකොට කිසි ටෙන්ෂන් එකක් නැහැ. ඔයා ඒ කියන්නේ ඔයාගේ අර වැඩෙන්න ඕනි ධර්මතා නිකම්ම වැඩිලා තියෙනවා. බලන්න දැන් අපි බුදුදහමේ ගත්තත් අපි කතා කරනවා නීවරණ ධර්ම සහ බොජ්ජංග ධර්ම. ධම්මානුපස්සනාවේදී අපි කතා කරනවා ධම්මානුපස්සනාව වැඩෙන කෙනෙක්ගේ නීවරණ ධර්ම යටපත් වෙලා බොජ්ජංග ධර්ම මතු වෙනවා කියලා. නීවරණ ධර්ම අපි සරලව ගත්තොත් මොනවාද ඔය අලසකම, හිතේ විසිරුණු ස්වභාවය, සැකය, ඔය කියන දේවල් ටික නැති වෙලා බොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා. ඉතින් අපි බැලුවොත් මෙන්න මේ බොජ්ජංග ධර්ම වම් බෙදලා තියෙනවා. ඔයාලට පේනවාදී ස්වාධ්‍යාය තුලින් ප්‍රධාන වශයෙන්ම අපේ සිහිය දියුණු වෙනවා. මේ තුන හරහාම සිහිය දියුණු වෙනවා. ඒ කියන්නේ දැන් ඔයා බලන්න ස්වයං අධ්‍යයනය. ඒ කියන්නේ මම හැම වෙලාවෙම ඉන්නේ මාත් එක්ක. මම හැම ප්‍රශ්නයක් ආවොත් මම හැරිලා බලන්නේ මං දිහා. එතකොට මගේ වැඩෙන්නේ මොකක්ද? මගේ සිහිය හොඳටම වැඩෙනවා. කියන්නේ හැමතිස්සෙම මම ප්‍රශ්නයක් දිහා බලන්නේ මගේ කෝණේ. කියන්නේ මං දෙසට හැරිලා තමයි බලන්නේ මේක මගේ පැත්තෙන් මොකද්ද වෙන්න ඕනේ. මගේ ප්‍රශ්නයක් හින්දාද මේක වෙලා තියෙන්නේ? මොකක්ද හේතුව? හැමතිස්සෙම බුදුහාමුදුරු කියන්නේ යම් කිසි දෙයක් සිද්ධ වෙන්න හේතුවකට අනුව මොකක්ද හේතුව කියලා අපි හැමතිස්සෙම බලනවා. ඒකත් එක්කම ඊළඟ එකේදී අපි කතා කරනවා ශක්තිය වැඩෙන සහ අපේ හිත සංසුන් වෙන අෂ්ටාංග ධර්ම විදිහට. එතකොට ශක්තිය වැඩෙන විදිහට මම කතා කරනවා වීරය,
ධම්මවිචය සහ ප්‍රීති කියන දේවල්. වචන විදිහට ගන්න එපා. බලන්න ඕකේ යන අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙලත් එක්ක මගේ ඔය දේවල් වැඩිලා තියෙන්නේ කොහොමද කියලා. කියන්නේ අපිට අපහසු දේවල් විනයක් එක්ක අකණ්ඩව කරගෙන යන එක. ඒකත් එක්ක කොහොමද වැඩෙන්නේ බලන්න. දැන් අපිට දැන් බැහැ කියලා හිතෙන දේවල්. ඒ කියන්නේ දැන් මට අද නම් භාවනා කරන්න කම්මැලි, අද ව්‍යායාම කරන්න කම්මැලි. ඔහොම හිතිච්ච වෙලාවක පාඩම් කරන්න බැහැ කියලා හිතිච්ච වෙලාවක එක දිගට කරගෙන යනවා. පැයයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔය පැය දෙකක් කරනවා. ඉතින් එතනදී ලැබෙන සතුට බලන්න අපිට ප්‍රීතියක් එනවා නේද? මට මං ගැන ඇති වෙනවා විශ්වාසයක්, ප්‍රීතියක්. ඒ වගේම තමයි අපි තුල ගොඩනගෙන වීරයක්. ඒ කියන්නේ මං ගැන දන්නවා, මට බැරි ක්‍රියාවලින් දන්නවා, සහ මට පුළුවන් දේවල් දන්නවා. ඒ වගේ තමයි මට බැරි දෙයක් කරාම මගේ ගොඩනගෙනවා හොඳ වීරයක්. මට පුළුවන් මේ දේ කරන්න මගේ හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. වීර කියන එක ගොඩක් බලවත් වෙන ඔයාට අල්ලන් ඉන්න පුළුවන් හැකියාව. යම් කිසි කාර්යයක් දීර්ඝ කාලීනව කරගෙන යන්න පුළුවන් හැකියාව වැඩි දියුණු වෙනවා. ඉතින් වීර කියන එක වැඩි වෙනවා. ඒකත් එක්ක ධම්මවිචය සීනුවණින් බලලා කටයුතු කරන්න පුළුවන් හැකියාව, නුවණින් විමසීම, ඔය දේවල් වැඩි දියුණු වෙනවා. ඊට පස්සේ හිත සංසුන් කරන බොජ්ජංග ධර්ම වැඩි දියුණු වෙනවා. එතකොට අපි ධර්මතාවයට බාර දෙන්න අපි තුළ තියෙන උපේක්ෂා සහගත සිදුවිලි හැම දෙයක් ගැනම බලන්නේ උපේක්ෂාවෙන්. ඒකේ තියෙන සැප ඒවත් දුක ඒවත්, ඒ කියන්නේ ඒ දේ බලන්නේ මම අර කිව්වා වගේ අපිට හැම ප්‍රශ්නයක්ම අපි බාර ගන්නවා. හොඳ විදිහට නරක විදිහට එන දේවල් අපි හොඳ කියන්නේ අනාගතයට පාඩමක් වෙන දෙයක් නෙමෙයි කියන්නේ. ඒ විදිහට අපි ඒ දේ බාර ගන්නවා. පස්සේදී දියුණු වෙනවා. පස්සේදී කියලා කියන්නේ අපේ හිත සැහැල්ලු වෙනවා. ඉතින් මං කලින් කිව්වා වගේ කිසි ටෙන්ෂන් එකක් නෑ. අපි මේ දේවල් ධර්මතාවයට බාර දීලා අපි බලාගෙන ඉන්නවා. හරි. ඒකත් එක්ක අපේ හිත සැහැල්ලු වෙනවා. ඒකත් එක්ක සමාධිය දියුණු වෙනවා. ඒ කියන්නේ හිතේ ඒකාග්‍රතාවය. අපි යම් අරමුණක හිත පවත්වා ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. ඉතින් ඔය කියන බොජ්ජංග ධර්ම සියල්ලම මේක තුලින් වැඩි වෙනවා. ඉතින් මේ කියන දේවල් දැන් වෙලා තියෙන අපි කියන දේවල් වචනකින් අල්ලගෙන ඔක නවත්තනවානේ. එහෙම නෙමෙයි. අපි ධර්මයේ දන්නවා කියන්නේ අපි මේ ගමන් කරන මාර්ගය තුල ඒවා අපි තුල වැඩෙනවද? මේ කියන දේවල් ඔයා ආපස්සට හැරිලා බලන්න. දැන් හැමෝම මේ ගමනක් යනවානේ. හැමෝටම මං කියවගේ දිනචර්යාවක් තියෙනවා. ඒ දිනචර්යාව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. කීප දෙනයිනේ මේ වගේ මාර්ගයක යන්නේ. ඉතින් මේ මාර්ගය තුල ඔයාගේ මේ ධර්මතාව ටික වැඩෙනවද කියලා බලන්න. මේ තමන් තෝරගත්ත මාර්ගය තුල. ඒ කියන්නේ තව කෙනෙක්ට හැදිච්ච මාර්ගයක් එයා කිසි ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ දේවල් ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ දිනචර්යාවත් එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක අපි කරන්න ඕනේ. කියන්නේ අපි බලන්න ඕනේ. අපේ පැත්තෙන් අපි කොහොමද මේ ගමන යන්නේ? අපිට මොනවද කරන්න පුළුවන්? මොන විදිහටද කරන්න පුළුවන්? ඒ කියන්නේ තමන් හදා ගන්න ඕනේ තමන්ටම කියන මාර්ගයක්. ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. තමන්ගේ මාර්ගය හරි විදිහට දැනගන්න එක. කියන්නේ තමන් වැටෙන අවස්ථාවලදී නැවතත් තමන්ව ගෙන්නලා ඒ මාර්ගය ආයි ක්‍රියාත්මක කරගන්න පුළුවන් හැකියාව තමයි මම සාර්ථකත්වයේ විදිහට දකින්නේ. ඉතින් ඔය ටික තමයි අද ඔයගොල්ලොත් එක්ක එකතු කරගන්න ආවේ. ඉතින් ක්‍රියා යෝග කියන්නේ මොකක්ද? සහ ඒක ඔයාලගේ ජීවිතයටත් ඇප්ලයි කරගන්න, ඔයාලගේ මාර්ගය හොයාගන්න. ඒ කියන්නේ තමන් කැමති පැත්ත මුලින් අඳුරගන්න. මේක කලාවත් එක්ක යන කෙනෙක් කලාවත් එක්ක මේ චර්යාව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම යෝග පැත්තෙන් නම් මම යෝග පැත්තෙන් තමයි මේක කරගෙන යන්නේ. දර්ශනය තුලත් දුන්නේ දර්ශනයක්. ඒක අර මල් පහන් තිබ්බා ඒ දේවල් වලින් නෙමෙයිනේ ලැබෙන්නේ. ඒ චර්යාවක් නෙමෙයිනේ. මේකෙන් මිත්‍යවට ඥානය ලබා ගන්න ඕන. ඔයා යම් කිසි ක්‍රියාමාර්ගයක යෙදෙන්න ඕන. ඒක තමන් කැමති ක්‍රියා පිළිවෙතක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ තමන්ගේ හැකියාව තියෙන මොන පැත්තටද ඒ තුලින් මේක දියුණු කරගන්න බලන්න. එතකොට කිසිම ටෙන්ෂන් එකක් නැතුව මේක ලස්සනට යන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි අද කියන්න ආවේ. ඒකත් එක්ක ඔයාලට මතක් කරනවා අපි කරන සාධනවලට ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. ඒ සාධනවල විස්තර සහ ඒවට සම්බන්ධ වෙන්න ඕනේ ගෲප් ලින්ක් අපි පල්ලෙහාන් ඔයාලට එකතු කරන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන හැමෝටම ස්තුතියි. ආයෙත් දවසක අලුත් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙයි. අදට නවතිනවා. නමස්තේ.